කාලෙකට කලින් හඳුන්නාද රූෆ්ටොප් සෝලාර් සඳහා ටයිම් ඔෆ් ටැරිෆ් ස්කීම් එක යටතේ පළමුවට බෙස් එනම් බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක ජාතික ජාලයට සම්බන්ධ කිරීමට අපිට පුළුවන් වුණා. අපි දැන් බලමු සරලව මොකක්ද මේ ටයිම් ඔෆ් ටැරිෆ් ස්කීම් එක යටතේ තියෙන බෙස් කියන්නේ කියලා. මෙතනදි වෙන්නේ වහල මත සවිකරන ලද සෝලාර් පද්ධතියෙන් නිපදවන විදුලිය ගෙදර පරිභෝජනයට එකතු කරලා අතිරික්ත යුනිට්ස් බැටරි වල ගබඩා කරලා දවසේ වැඩිම ඉල්ලුමක් තියෙන කාලය එනම් ලංකාවේ විදුලි බලය පීක් ටයිම් එක වෙන හවස 6:00 10:00 අතර කාලයේදී ජාතික ජාලයට නොහොත් නැෂනල් ග්‍රිඩ් එකට මුදා හැරීමයි. ජාලයට මේ මුදාහන යුනිට් ගාන ඔයාගේ බැටරි කැපැසිටි එක අනුව වෙනස් වෙනවා. මෙලෙස එක්ස්පෝර්ට් කරන යුනිට් වලට නෙට් එකවුන්ටින් වගේ ආදායමක් ඔයාට ලබා ගන්න පුළුවන්. මෙලෙස ක්‍රියාත්මක කරන පළමු වන පද්ධතිය ජාතික ජාලයට සම්බන්ධ කිරීමට කැලණි ලෙකෝ ආයතනය සමග අපට හැකියාව ලැබුණා. ඔබ දන්නවාද මෙන් බෙස් දියුසුමට සම්බන්ධ වීමට දැන්ටම සෝලාර් පද්ධතියක් හිමි පාරිභෝගිකයන්ටද CB හා ලෙකෝ ආයතනයේ පූර්ණ අවසරයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙය ඔන්ග්‍රිඩ් සෝලාර් පද්ධති වගේ නෙමෙයි. විදුලි සැපයුම් බිඳවැටීමකදී උවද ඔබගේ ව්‍යාපාරයේ නිවසේ විදුලිය විසඳවීමක් සිදුවන්නේ නැහැ. ඒකට අපිට හයිබ්‍රිඩ් පද්ධතියක් යනුවෙන්ද හඳුන්වන්න පුළුවන්. තවද මේක සෝලාර් ප්‍රොවයිඩර්ස් ලවන අපිට අලුත් දෙයක්. කාලයක් සමග බෙස් පද්ධති ඉහළ යාමත් එක්ක දැන්ට ප්‍රශ්නයක් වෙමින් පවතින සෝලාර් සිස්ටම් මගින් ජාලයෙන් ලබා දෙන ලබන විදුලි සැපයීම වැඩි වීම නිසා සහ පාරිභෝජන අඩු දවස්වල ඇති වෙන ගැටලු වලට විසඳුමක් ලෙස ජාතික ජාලයට අධික ලෙස විදුලිය නිකුත් වීම පාලනය කිරීම සඳහා බෙස් පද්ධතිය හොඳ විසඳුමක් විය හැකියි. එවිට දවල් කාලයේ නිපදවන අතිරික්ත විදුලිය බැටරිය තුළ ගබඩා කර තබාගෙන පසුව පීක් ටයිම් එකේදී ජාලයට මුදා හැරීමට හැකියාව ලැබෙන නිසා ඩිමාන්ඩ් එක අඩු දවස්වලට උනත් සෝලාර් පද්ධති ටර්න් ඔෆ් කරන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. මේක තමයි අපේ අදහස. ඒ නිසා මේ සම්බන්ධ අපි නොදන්න ඔයා දන්න ඔයාගේ වටිනා අදහස් අපිට කමෙන්ට් කරලා දැනුම් බෙදා ගන්න. ඒ එක්කම වැඩි විස්තර සඳහා අදම ඔයාගේ සෝලාර් සර්විස් ප්‍රොවයිඩර් සමග සම්බන්ධ වෙන්න. ගිහින් එන්න.